ඔන්න අද අපේ ස්ටෙප් 2 බුක් එකේ අන්තිම පාඩම. අපි බලමු මොකක්ද මේ පාඩම කියලා. මේ පාඩම පටන් ගන්න 52 වෙනි පිටුවෙන්. මේක ඉස්සලාම තියෙනවා the short notation කියලා. notation කියන වචනේ දැන් ඔයාලා දන්නවා. ඒ කියන්නේ රෙකෝඩ් කරන එක ගැන. අපි රෙකෝඩින් ගැන වෙනම වීඩියෝ එකක් තියෙනවා. රෙකෝඩ් කරන්න මොන දේවල් රෙකෝඩ් කරන්නේ කොහොමද අයිය අපි රෙකෝඩ් කරන්නේ කියලා. මම මේ වීඩියෝ එකේ link එක ඔයාලට මේක බලන්න දාන්නම්. ඒකට මේකේ තියෙන එක ගැන පුංචි නෝට් එකක් මේක ඔයාලා අනින් කියවන්න. ඒකට ඔයාලට අයිඩියා එකක් දෙන්න කියන්නේ කියලා. 53 වෙනි පිටුවේ ඉඳන් repetition. අපි step 1 book එකේ step 2 book එකේ අද වෙනකන් මේ lessons ඔක්කොගේම test පිටු අපි කරා. ඒ කියන්නේ mix කියලා දීලා තියෙනවා, test කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි කලින් ඉගෙන ගත්ත හැම පාඩමක්ම cover වෙන විදිහට ඒකේ decisions දීලා ප්‍රශ්න අහලා තියෙනවා. ඒකට අපිට ඒකේ උත්තර හොයන්න තියෙනවා. එතකොට මේ step 2 book එකේ 53 වෙනි පිටුවේ ඉඳන් මේ හැම එකේම අපි කලින් මේ step 2 book එකේ ඉගෙන ගත්ත හැම දෙයක්ම හැම පාඩමක්ම ආවරණය වෙන විදිහට ප්‍රශ්න අහලා තියෙනවා. ඔයාලට මොකක්ද ඒ puzzle එක හොඳට read කරලා මොකක්ද ප්‍රශ්න කියලා තේරුම් අරගෙන උත්තරේ හොයන්න තියෙනවා. එතකොට මේක කරා කියන්නේ ඔයා සෑහෙන හොඳ මට්ටමක ප්ලේ කෙනෙක් වෙන්න වෙලා ඉන්නවා. ඒ කියන්නේ හොඳ දැනුමක් තියෙනවා chess ගැන. මේ ස්ටෙප් 2 බුක් එකේ මේ ප්‍රශ්න ටික තනියම කරොත් ඔයාලට හොඳට ටූර්නමන්ට් එකකට ෆේස් කරලා හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මේ ටික තනියම කරන්න. මේකේ එකකවත් දීලා නැහැ මොකක්ද හොයන්න ඕනේ, මේක ඩබල් ඇටැක්ද ඩිස්කවර් ඇටැක් එකක්ද මේට් එකෙන් බේරෙන එකක්ද, ඒ කිසි දෙයක් දීලා නැහැ. ඔයාලට තියෙන තනියම පොසිෂන් එක රීඩ් කරලා ඒකේ තියෙන දේ හොයාගෙන ඒකට සොලියුෂන් එකක් හොයාගන්න. ඒක තමයි හරිම ටැලන්ට් එක chess playing එක වුණා. එහෙනම් මේ දෙක මේ step 2 book එක වෙනකම් හොඳට කරලා සම්පූර්ණ මේ ටික තනියම කරලා කොහොම හරි ටූර්නමන්ට්ස් වලට පාර්ටිසිපේට් කරලා හොඳ පර්ෆෝමන්ස් ගන්න knowledge එක මේකෙන් එකතු කරගන්න. අපේ step 3 book එකේ වීඩියෝස් ලින්ක්ස් එක ඊළඟට අපි හම්බෙමු. good luck.